හයි කියන්න ඕනේ ඉතින් ඔයා. අම්මගේ වැටේ අපච්චි වැටේ අම්මි දෙන්න වැටේ. හයි කොහොමද ඉතින්? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අපේ පුතාගේ හායි එක දැක්කනේ. සුදු පුතාගේ හායි එකත් එක්ක ඔන්න ඉතින් එයාගේ චූටි දඟ වැඩ ටිකක් අරගෙන තමයි අද ආවේ. ඔන්න ඉතින් බලන්නකෝ මේ අද උදේම තමයි මේ පොඩි වැඩේ මෙයා මේ කරන්නේ. එයා මේ ඩඩාගේ ටූල් එකක් අරන් ඇවිල්ලා මේ බයික් එක හදනවා. බයිසිකලේ හදනවා. මේ නට් බුරුල් වෙලාලු තියෙන්නේ. ඉතින් ඕක එහෙට කරකනවා මෙහෙට කරකනවා. ඔය ඉතින් නැති වුණොත් අන්තිමට මම තමයි වග කියන්න ඕනේ. හැමදාම එහෙම තමයි මෙයා අරන් ඉතින් තැන් තැන් වල දානවා. ඊට පස්සේ මටත් ඒවා එහෙම වෙනවා. මේ ඊට පස්සේ ඉතින් ඕන වෙනකොට පණ දාගෙන අපි හොයන්න ඕනේ. මේ එකක් නෙවෙයි දැන් ගොඩාක් ගෙනල්ලා තියාගෙන හිටියා ඉස්සල්ලත් නේ. ඊට පස්සේ ඔක්කොම ගිහින් තිබ්බට පස්සේ දැන් ඔන්න ආයෙම මේක අරන් ඇවිල්ලා. ඉතින් එයාගේ වැඩ ඔහොම තමයි. එයා ඩඩා කරන දේවල් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඉවර වෙලා ඔන්න එයත් ඒ අතුරු වලින් මොනවද කරන්න කියලා හොඳට දන්නවා. ඔන්න ඉතින් මේ අපේ මල්ලි මදටිය ගහේ අතු කැපුවා. ඉතින් මේ මදටිය කරලා සමහර ඒවා පුපුරලත් නැහැ. මෙයා ඉතින් මේ ඒවා ගෙනල්ලා මට ගලවලා දෙන්න කියලා කියනවා. දැන් ওই විදිහට ගලවලා දීලා මේවා දෙපැත්තට මෙහෙම ගලවලා දීපුවා ගොඩ තියෙනවා. ඔන්න දැන් ආයෙ මොකක් හරි මතක් වෙලා තමයි දුහන්නේ. මේ තියෙන්නේ එහෙම ගලවපුවා ගොඩාක්. ඔන්න බලන්න මදටියට මතක් වෙච්ච ගමන් මේ තියෙන්නේ අතු කපලා දාලා මේ අනේ එපා ඉතින් බෑ ඕව ගලවන්නත් බෑනේ. අන්න තියෙනවා. ඕම ඉන්නකෝ. ඔයා ඉන්නකෝ මං අරන් දෙන්න. ඕම ඉන්න. දැන් මට මේ මීටික පුච්චලාවත් දාන්න වෙනවා. නැත්තම් ඉවරයක් නැහැ බලන්නකෝ. ලොකු අත්තක් තියෙනවා. දැන් ඕක පිටින් ගෙනිච්චොත් එහෙම ඒකත් මම්ම තමයි කඩන්න ඕනේ. තියාගන්නකෝ. ආයා. මමි දැන් මම දරන් යන්න ඕනේ. ආයා අම්ම ගෙනියන්න. පරිස්සමෙන්. ගන්න. දැන් ඔයාට ආසාවනේ. එපාද? ඇයි. ගන්න. මොනවද කරන්න ඕනේ? ගලවන්න ඕනේද? ගලවන්න කියන්න. ගලවන්න කියන්න. ඩුඩු. බලන්න කබු බිස්කට් තියෙන මූණෙත් එක්කම. ඕ දැන් මේව ගලවනවා ඉවරෙකුත් නෑ. මට දැන් රැයට හීනෙන් පේන්නේ මතටියට. මේ දවස් ටිකේ මට දැන් නම් ඇති වෙලා තියෙන්නේ මේව සුද්ධ කරලම. අපේ මිදුල පුරාම දැන් හැමතැනම තියෙන්නේ මදටියට. බලන හැමතැනම මදටියක තමයි තියෙන්නේ. ඉතින් දැන් නම් එපාම වෙලා තියෙන්නේ මේ සුද්ධ කරන එක. මම ඒකයි මේ බැලුවේ ගිනි තියලවත් දාන්නම් කියලා. ඊට ඒ වුණාට ඉතින් පුතා ආස නිසා තමයි මේ තියාගෙන ඉන්නේ කමන්නේ කියලා. ඉතින් කොහොම හරි කොච්චර සුද්ධ කරවත් ඉවරයක් නැහැ. කොහෙන් හරි කෑල්ලක් හොයාගෙන ආයෙ සුද්ධ කරන්න කියලා. ඒ අතරේ ඕන තව දඟ වැඩක් කරා. මේක තමයි මෙයා කරන ඊළඟ දඟ වැඩේ. ගෙදරට එහා පැත්තෙන් පඩිපලක් තියෙනවා. මෙයා හැම වෙලේම අපි කවුරුත් පේන්නේ නැහැ වගේ නම් ටක් ගාලා දුහලා යනවා ওই පඩිපලට. ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා එක්ක පාරට යන්න හදනවා. ඒ නිසා නිතරම එයා දිහාම බලාගෙන ඉන්න ඕන. මම ඇත්තටම සාමාන්‍යයෙන් මොන හරි වැඩක් කරනවා නම් එයා නිදාගෙන ඉන්න වෙලාවට හරි ඔය කාටුන් බලන වෙලාවට ඔය වගේ වෙලාවකට තමයි කරන්නේ. මොකද එයා හැරලා ඉන්න වෙලාවට එයා දිහා බලාගෙන නැත්නම් එයා මොනවද කරන්න කියලා හිතා ගන්න බෑ. සමහර කලාවට උඩ තියෙන දෙයක්
එයා මොනවද කරන්නේ කියලා අපිටත් හිතා ගන්න බෑ වෙලාවකට. මොකද මේ එයාට ගන්න බැරි වෙන්න කියලා දැන් මොන හරි දෙයක් උඩ තියලා තියෙනවනේ. මෙයා එතකොට ඒක ගන්න පුළුවන් මොනවා හරි ක්‍රමයක් හදාගන්න. දැන් එහෙම මොන හරි දෙයක් මේ ගන්න බැරි වෙන්න කියලා අපි උඩ හරි තියලා තිබුණොත් එහෙම මෙයා මොනවා හරි දෙයක් තියලා මේ කියන්නේ බාස්කට් තියෙන බාස්කට් එකක එක්ක ඇඳේ තියෙන කොට්ට ටික හරි අරගෙන ගිහිල්ලා එක උඩ එක තියලා අරගන්නවා. දැන් බලන්න මං දැන් මේ අද දවසේ 3-4 පාරක්ම මෙයා මෙතනින් එක්කගෙන ආවා. මේ දැන් ඒකල ඉවරලා ඔන්න පේනවනේ ඊළඟ වැඩේ. ගස් නගින්න හදනවා. පුළුවන් වැඩකුත් නෙමේ. එහෙ වුණාට කොහොම හරි බලන්නේ ගස් නගින්න. ගහක් නගින්න චුට්ටක් හරි පුළුවන්කමක් තියෙනවා. කොහොම හරි නගින්න බලනවා. ඉතින් බලන්න දැන් ඔය පස්වල මේ අර රූටලා ගිහිල්ලා මේ මඩ එකයි ඇඳුම්. ඉතින් ඇඳුම් සෝදන්න ගියපුවාම ආයෙ ඉතින් තියලා අතුල්ලන්න ඕන හොඳට මඩ යනකම්. මේ හැම ඇඳුමක්ම එහෙම තමයි කලිසම් ගත්තොත් එimhe පිටිපස්ස සහ ඉවරයි. හැම කලිසමක්ම එහෙම තමයි. මේ මං අල්ලන්නම්. ඔය විදිහට ගිහින් සම්පූර්ණයෙන්ම සවුත් වෙලා තියෙනවා. ඔන්න ඉතින් දැන් ඒකල්ලා පොඩි බඩගින්නක් ඇවිල්ලා මං එයාට ඊට පස්සේ අපේ ගෙදර අනෝද තිබුණ ගෙනාපුවා. ඉතින් ඒ වයින් පොඩි බීම් එකක් හදලා දුන්නා. දැන් ඒක බොන ගමමුත් මේ හිත තියෙන්නේ මදට යට ටිකට තමයි ඉතින්. ඉතින් ඇත්තටම ওই විදිහට තමයි ඉතින් මම මෙයාත් එක්ක දවස ගෙවන්නේ මේ දවස්වල. ඉතින් මම හිතාගෙන ඉන්නවා මේ ඉස්සරහට මෙයාගේ චුටි දඟ වැඩ මෙයා කරන දේවල් මෙයාත් එක්ක යන එන තැන් එහෙම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම අර කලින් වීඩියෝ වල කියනවා වගේම මම තාම මේක අලුතෙන් කරන්න පටන් ගත්ත ගමන් ඉතින් ඒ නිසා මම දන්නවා ගොඩාක් අඩුපාඩු ඇති. ඒ නිසා ඕගොල්ලෝ මේක බලලා ඉවර වෙලා ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මට මේ ඉතින් එතකොටනේ මට පුළුවන් ඉස්සරහට මගේ අතින් වෙන වැරදි හදාගන්න. එතකොට ඕගොල්ලෝගේ අදහස් බලලා ඉවරලා මට පුළුවන් මේ හැමදේම ටික ටික හදාගෙන ඉදිරියට යන්න. ඉතින් ඒ නිසා පුතාට ආදරේ අය ඉන්නවනම් එයාගේ චුටි දඟ වැඩවලට ආසයි ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්න. ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න. බයි.